ශ්‍රී ලංකාවේ ඉන්න අපි හැමෝගෙම වගේ තියෙන ලොකුම හීනයක් තමයි තමන්තම කියලා ලස්සන ගයක් හදාගන්න එක. හැබැයි කවදා හරි හිතලා තියෙනවද අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා එකතු කරගත්ත සල්ලි ඔක්කොම දාලා ගයක් හදන්න එක ඇත්තටම බුද්ධිමත් මූල්‍ය තීරණයක්ද කියලා? අපි අද බලමු ඔය සාම්ප්‍රදායික ක්‍රමෙන් ටිකක් එහාට ගිහින් තමන් හදන ගෙදරින්ම ධනයක් ගොඩනගා ගන්න පුළුවන් හරිම බුද්ධිමත් වෙනස්ම විදිහේ ක්‍රමවේදයක් ගැන. හරි. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්නෙට බහිමු. තමන්ගේ අතේ තියෙන ඉතුරුම් සල්ලි ඔක්කොම පාවිච්චි කරලා ගයක් හදන එක කෙනෙක්ට තමන්ගේ ජීවිතේ කරන්න පුළුවන් ලොකුම මූල්‍යමය වරදක් වෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ ඇත්තටම අපි මෙච්චර කල් හිතාගෙන හිටපු දේවල් වලට ලොකු අභියෝගයක්. මෙතනදී අපිට පාරවල් දෙකක් පැහැදිලිවම පේනවා. බලන්න වම් පැත්තේ තියෙන්නේ ගොඩක් දෙනේ කියන සාම්ප්‍රදායික පාර. ඉතුරුන් ටික ඔක්කොම ගෙදරට යට කරනවා. අන්තිමට වෙන්නේ මොකද? අතේ සතයක්වත් නැහැ. ඒ වගේම හදිස්සියකටවත් සල්ලි වලට මාරු කරන්න බැරි වත්කමක් විතරයි ඉතුරු. හැබැයි දකුණු පැත්තේ තියෙන්නේ ස්මාර්ට් පාර. ඉතුරුම් ටික ආයෝජනය කරනවා, බැංකුවෙන් ණයක් අරගෙන ගේ හදනවා. එතකොට බලන්න ගයක් කියන වත්කමක් තියෙනවා. අර ආයෝජනයෙන් දිගටම ආදායමක් එනවා. ඉතින් අපි මේ කතාබහේදී බලන්න යන දේවල් තමයි මේ. මුලින්ම ලොකු ගෙවල් තිබුණට අතේ සල්ලි නැති වෙන උගුල ගැන කතා කරනවා. ඊට පස්සේ ඒකට විසඳුම් විදිහට අපි රහස් තුනක් ගැන ඉගෙන ගන්නවා. වෙන කෙනෙක්ගේ සල්ලි පාවිච්චි කරන හැටි, තමන්ගේ වත්කම ආරක්ෂා කරගන්න හැටි සහ තමන්ගේම ගෙදර වහලින් ආදායමක් උපයන හැටි. අන්තිමටම මේ ඔක්කොම එකට එකතු කරලා බුද්ධිමත් ගෘහහිමියෙකුගේ සම්පූර්ණ සැලැස්ම කොහොමද කියලා අපි බලමු. හොඳයි. අපේ පළවෙනි කොටස House Rich Cash Poor උගුල. මේකේ සරලම තේරුම තමයි ගෙවල් වලින් පොහොසත් ඒත් අතේ සල්ලි නැහැ. ලස්සන ගයක් තින්නේ පොරොන්. ඒත් බැංකු ගිණුම හිස් වෙලා නම් ඒකෙන් මූල්‍යමය වශයෙන් අතරමං වෙන්නේ ඇයි කියලා අපි ටිකක් ගැඹුරින් බලමු. මෙන්න ප්‍රශ්නේ හරියටම ජීවිත කාලයේම හම්බ කරපු සල්ලි ටික ඔක්කොම ගඩොල් වලට යට වෙලා. ඒ කියන්නේ ඒ සල්ලි එකතැන හිර වෙලා හදිස්සියකටවත් ඉක්මනින් මුදල් බවට පත් කරන්න බෑ. වෙන හොඳ ආයෝජන අවස්ථාවක් ආවොත්, හදිසි අවශ්‍යතාවයක් ආවොත්, ඒ කිසිම දෙයකට අතේ මුදල් ඉතුරු වෙලා නැහැ. මේකට තමයි opportunity cost නැත්නම් අවස්තික පිරිවැය කියලා කියන්නේ. හරි. එහෙනම් අපි යමු පළවෙනි රහසට. වෙනත් අයගේ මුදල්, ඒ කියන්නේ සරලවම බැංකුවේ මුදල් පාවිච්චි කරන එක. මෙතනදී අපි ණයක් දිහා බලන්නේ බරක් විදිහට නෙවෙයි, Tamanගේ මූල්‍ය වාසියට පාවිච්චි කරන්න පුළුවන් හරිම බලවත් උපක්‍රමයක් විදිහක. දැන් මේක නම් ඇත්තටම හරිම රසවත් කාරණයක්. මේ බලන්න කමර්ෂල් බැංක් එකේ දත්ත. නිවාසනයක් ගන්න පුළුවන් වාර්ෂිකව 8.25% පොලියකට. හැබැයි ඒ ගානම මාස 60ක ස්ථාවර තැන්පතුවක ඒ කියන්නේ FD එකක දැම්මොත් 11% පොලියක් හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ණයට ගෙවන පොලියට වඩා 2.75% වැඩිපුර ආදායමක් Tamange ඉතුරුම් වලින්ම හොයන්න පුළුවන්. මේකට තමයි interest rate arbitrage කියන්නේ. සරලවම අඩු පොලියට ණයක් අරගෙන Tamange සල්ලි ඊට වඩා වැඩි පොලියකට ආයෝජනය කරලා ඒ අතරින් ලාභයක් ලබන එක. මෙන්න බලවත් සංකල්පයක්. උද්ධමනේ ණයකරුවාට නිහඬ සහනාධාරයක් ලෙස ක්‍රියා කරයි. මේකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද? හරිම සරලයි. කාලයත් එක්ක උද්දමනය වැඩි වෙනකොට අපි පාවිච්චි කරන මුදල් වල වටිනාකම ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ බැංකුවට ගෙවන වාරිකයේ සැබෑ වටිනාකම අදට වඩා ගොඩක් අඩුයි. දැනට උද්දමනය 2.3% තිබුණත් ඉදිරියේදී මේක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කාලයත් එක්ක ණය වාරික ගෙවන එක ඇත්තරම අපිට වාසිදායක වෙනවා. දෙවෙනි රහසේ Tamange වත්කම ආරක්ෂා කර ගැනීම. කෝටි ගාණක් වටිනා ආයෝජනයක අවදානම මාසෙකට යන යුටිලිටි බිල් එකටත් වඩා අඩු මුදලකට නැති කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේ බලන්න මේක කවුරුත් කියන කතාවක් නෙවෙයි. රජයේ මූල්‍ය උපාය මාර්ග ප්‍රකාශනයේ තියෙන නිල අවදානම් සටහන. ඒකේ පැහැදිලිවම කියනවා ස්වභාවික විපත් කියන්නේ ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි probable අවදානමක් කියලා. ඒ වගේම ඒකෙන් මධ්‍යම මට්ටමේ මූල්‍ය බලපෑමක් වෙන්නත් පුරුවන්. ඒ කියන්නේ අපි දීපල වලට තියෙන තර්ජනය ඇත්ත එකක්. දැන් බලන්න මේ රක්ෂණ වාරික කොච්චර අඩුද කියලා. ඇත්තරම පුදුමයි. SLIC Home Protect Lite ප්‍රතිපත්තියට අනුව ලක්ෂ 50ක, ඒ කියන්නේ මිලියන 5ක ආවරණයකට යන්නේ අවුරුද්දටම රුපියල් 5300යි. ඒ කියන්නේ මාසෙකට රුපියල් 441ක් වගේ පුංචි ගාණක්. මේක වියදමක් විදියට හිතනවට වඩා Tamange ලොකුම වත්කම වෙනුවෙන් කරන ඉහළ වටිනාකමක් තියෙන ආයෝජනයක් විදියට හිතන්න. මේ ප්‍රතිපත්තිවල තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේවා ෆර්ස්ට් ලොස් ප්‍රතිපත්ති වීම. ඒ කියන්නේ හිතන්නකෝ ඔබේ නිවස සම්පූර්ණ වටිනාකමට රක්ෂණය කරලා නැහැ කියලා. එහෙම වුණත් සිදුවන හානිය රක්ෂිත සීමාව දක්වා සම්පූර්ණයෙන්ම ජීවනවා. මේ නිසා පොදු අවදානම් වලදී වන්දි ලබා ගන්නක ගොඩක් සරලයි.
හරි. දැන් අපි එන්නේ තුන්වෙනි සමහර විට මේකේ තියෙන සිත් ගන්නාසුළුම රහසට. Tamanගේ වහලයෙන්ම Tamanට ගෙවීමක් ලබා ගැනීම. ජීවිතයේ ලොකුම වියදමක් ස්ථාවර ආදායම් මාර්ගයක් බවද පත් කරගන්නේ කොහොමද? මේ බලන්න 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තුව 13.56% ඉහළ දාන්න යෝජනා කරලා තියෙනවා. මේකත් එක්ක බලශක්ති ස්වාධීනත්වය කියන එක කියන්නේ කරන්ට් බිලෙන් නිදහස් වෙන එක වෙන කවරදාටත් වඩා හදිසි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. සෝලර් සිස්ටම් එකක් ගහද්දි අපිට ක්‍රම තුනක් තියෙනවා. net metering කියන්නේ බිල බිඳුවට අඩු කරගන්න, net accounting කියන්නේ ඉතිරිය සහ ආදායම අතර බැලන්ස් එකක්. හැබැයි අපි මේ කතා කරන බුද්ධිමත් උපාය මාර්ගයට ගැලපෙන්නේ net plus ක්‍රමය. මෙතනදි වෙන්නේ Taman නිපදවල සම්පූර්ණ විදුලිය ජාලයට විකුණන එක. මේකෙන් වෙලමම ආදායම් මාර්ගයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ CEB එකෙන් සූර්ය බලශක්තිය සඳහා සහතික කරපු මිලදී ගැනීමේ ගාස්තු. මේවා නිකං කටකතා නෙවෙයි ඇත්ත දත්ත. කුඩා නේවාසික පද්ධතියකින් නිපදවන හැම කිලෝවොට් පැයකටම රුපියල් 20.9ක් ගෙවනවා. ඉතින් මේකෙන් ලැබෙන ආදායම කොච්චරද කියලා පැහැදිලිනේ. මෙන්න බලන්න. ක්‍රියාත්මක කරන්න පුරුවම් පැහැදිලිම සැලැස්ම. 1. 10% වගේ අඩු පොලියකට හරිත ණයක් ගන්න. 2. සූර්ය පැනල් පද්ධතියක් සවි කරන්න. 3. net plus ක්‍රමය තෝරගෙන හදන කරන්ට් එක ඔක්කොම විකුණන්න. 4 වෙනි සහ වැදගත්ම දේ CEB එකෙන් මාස ගානේ ලැබෙන ආදායමෙන්ම අර ණය වාරිකයේ ගෙවලා දාන්න. ඒ කියන්නේ සෝලර් සිස්ටම් එක විසින්ම තමන්ගේ වියදම පියව ගන්නලා. හරි. දැන් අපි එනවා අවසාන කොටසට. බුද්ධිමත් ගෘහහිමියාගේ සැලැස්ම. මෙච්චර වෙලා අපි කතා කරපු රහස් තුනම එකට ගැට ගහලා හරිම බලවත් මූල්‍ය උපාය මාර්ගයක් ගොඩනගන්නේ කොහොමද කියලා දැන් බලමු. මෙන්න මූල්‍ය නිදහස සඳහා වන සම්පූර්ණ සැලැස්ම එකම තැනකින්. නිවාස ණයක් අරගෙන Tamanගේ මුදල් ටික වෙනත් ආයෝජන සඳහා නිදහස් කරගන්න. ඒ ගත්ත වත්කම අඩු වියදම් ගෘහ රක්ෂණයකින් ආරක්ෂා කරන්න. net plus ක්‍රමයට සූර්ය බල ශක්තිය සවි කරලා ණය ගෙවන්නම පුළුවන් වෙනම ආදායම් මාර්ගයක් හදාගන්න. ප්‍රතිඵලය මොකද්ද? Tamandම කියලා ගෙදරක් හිමි වෙනවා. ඒ අතරතුර ඉතුරු කරගත්ත මුදල් ටික වෙන තැන්වල වැඩ කරලා තව තවත් සල්ලි හොයනවා. අපි මේ විග්‍රහය අවසන් කරමු. මේ මතක හිටින වැකියත් එක්ක. මුදල් කියන්නේ එක තැනක හිර කරලා තියන්න ඕන දෙයක් නෙවෙයි. ඒවා වැඩට යොදවන්න. ඉතින් දැන් මේ රහස් ඔක්කොම දන්න නිසා ණය අරගෙන ගෙයක් හදන එක කෙනෙක්ට ගන්න පුරන් බුද්ධිමත්ම මූල්‍ය තීරණය වෙන්න පුරවන්ද? මේක තමයි අපි අද කතාබහට ලක් කළ යුතු ප්‍රධානම තේමාව. අවසාන වශයෙන් මේ තොරතුරු අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් බව කරුණාවෙන් සැලකන්න. වෙළඳ පොළ තත්වයන් පොලි අනුපාත සහ රෙගුලාසි ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුරුවන්. ඒ නිසා ඕනෑම මූල්‍ය තීරණයක් ගන්න කලින් සුදුසුකම්ලත් මූල්‍ය උපදේශකයෙකුගෙන් විමසීම අත්‍යවශ්‍යයි.